Hello everyone. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ සෙන්ටෙන්ස් එකක තියෙන සරලම ආකාරය. ඒ කියන්නේ බේසික් සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක සහ ටෙන්සර්ස් ගැන. ඉතින් වීඩියෝ එක මුලදීම මම ඔයගලන්ට එක දෙයක් කියන්නම්. O level විභාගයේ A level විභාගයේ එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකට පොඩි එෆර්ට් එකක්, පොඩි මහන්සියක් යොදලා එෆර්ට් එකට සාපේක්ෂව ලොකු ගේන් එකක්, ලොකු ඉෆෙක්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වුණාට සමහර ළමයි මේක අමාරුයි කියලා මග අරිනවා. ඒ සබ්ජෙක්ට් එක තමයි ඉංග්‍රීසි. ඉතින් ඒක අමාරුයි කියලා මග අරින්න. ඒ කියන්නේ ඉංග්‍රීසි ග්‍රැමර් කොටස අමාරුයි කියලා මග අරින්න එක හේතුවක් ලෙස මම දකින්නේ මේකේ ඉංග්‍රීසි ග්‍රැමර් වල සැඟවිලා තියෙනවා රටා. මේ රටා අඳුනගෙන නැතිව ඔහේ පාඩම් කරන්න යන එක. ඉතින් අපි මේ වීඩියෝ එකේදී මට පුළුවන් සරලම ආකාරයට ඔයාලට මේ බේසික් සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක සහ ඉංග්‍රීසි ටෙන්සර්ස් කියලා දෙන්නම්. ඒ වගේම මේ ඉංග්‍රීසි ග්‍රැමර් ඇතුලේ තියෙන සංගවිලා තියෙන රටා ටික මතු කරලා උගන්වන්න. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම කිසිම කොටසක් මග නොහැර බලන්නයි කියලා. එහෙනම් අපි ලෙසන් එකට යමු. ඉංග්‍රීසි භාෂාවේ බේසික් සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක තමයි subject, verb, object. Subject plus verb plus object. මේකට අපි කියනවා SVO කියලා. Subject වලින් S, verb වලින් V, object වලින් O. ඉතින් මේ SVO අනුපිළිවෙල ඔයගොල්ලන්ට මතක තියාගන්න වෙනවා. Subject එකට ඔයාලට ඕනම noun එකක් හෝ noun phrase එකක් භාවිත කරන්න පුළුවන්. එතකොට verb එක කිව්වහම ඔයගොල්ලෝ දන්නවා ඒ ක්‍රියාපදය. ඊට පස්සේ object එක කිව්වහම එතන noun එකක් යෙදෙන අවස්ථාව තමයි අපි ගන්න. ඒ noun එකට හැරෙන්න object එක වෙනුවට විවිධාකාර දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ object එක වෙනුවට noun එකක් හැර adjective එකක් යෙදෙන්න පුළුවන්. object එක වෙනුවට noun එක හැර prepositional phrase එකක් යෙදෙන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහ පාඩමකදී බලමු. ඉතින් මෙන්න මේ subject එකට පස්සේ verb එක එනවයි කියන එක. verb එකට පස්සේ object එක එනවයි කියන එක කිසිම අවස්ථාවක වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුපිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගලන්ට හරියට මතක තියාගන්න ඕන එකක් තමයි SVO කියන අනුපිළිවෙල. එතකොට පළවෙනි උදාහරණය තමයි my mother is a teacher. එතකොට මෙතන subject එක මොකද්ද? my mother. verb එක is. එතකොට object එක a teacher. එතකොට මේ is කියන verb එක be verb එකක් කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ is, am, are, was, were, will be, shall be මේ කියන ඒවා ඔක්කොටම අපි පොදුවේ කියනවා be verb එකක් කියලා. එතකොට මේ be verb වල present be verb වල ඒ කියන්නේ is, ho, am, ho, are ඒ කියන ඒවා වල සිංහල තේරුම තමයි වෙනවා, තිබෙනවා සහ සිටිනවා. my mother is a teacher කිව්වහම ඒකේ තේරුම මගේ අම්මා ටීචර් කෙනෙක් වේ. ඒ කියන්නේ වෙනවයි කෙටියෙන් ගත්තොත් වේ. හරි. අපි දැන් බලමු දෙවෙනි උදාහරණය. You clean the floor every day. ඒකේ තේරුම clean කියන්නේ පිරිසිදු කරනවා. ඔබ පොළව දිනපතා පිරිසිදු කරනවා කියන එක තමයි ඒකේ තේරුම. දැන් බලන්න මෙතන verb එක be verb එකක් නෙමෙයි. මේක මේ simple present tense කියන tense එකේ verb. ඊට පස්සේ මම ඔයගලන්ට පටන් ගන්න කිව්වා මේ SVO අනුපිළිවෙල කිසිම අවස්ථාවකදී වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මේකෙදි යම් කිසි කොටස් SVO කියන කොටස් තුනේ යම් කිසි කොටසක් යම් කිසි අවස්ථාවක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් subject එක නැතිව තියෙන්න පුළුවන්. subject එක නැතිව තිබුණා. ඒක statement එකක් නෙමෙයි. ඒක command එකක් නෙමෙයි. අපි බලමු මේකේ you කියන subject එක නැතුව. එහෙම වුණොත් එහෙම ඉන්නේ clean the floor every day. එහෙම තියෙනවා commands. command එකකදී මුලින්ම පටන් ගන්න verb එක. හැබැයි verb එකට පස්සේ object එක එනවයි කියන එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයගලන්ට තේරෙනවා යම් කිසි කොටසක් SVO වල යම් කිසි කොටසක් නැති වුණා.
verb එකට පස්සේ object එක එනවා. මෙන්න මේ අනුපිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මොන sentence එක හැදුවා ඒකේ verb එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක subject plus verb plus object කියන අනුපිළිවෙලට තියෙනවා. අපි දැන් tenses වලට යමු. හරි. tenses කිව්වහම මේ tenses කියන්නේ Latin term එකක්. මේකේ තේරුම තමයි time කියන එක. කාලය කියන එක තමයි මේ tenses කියන Latin වචනේ තියෙන්නේ. එතකොට අපි active voice tenses 12ක් තමයි අද බලන්න යන්නේ. එතකොට මේ tenses simple tenses කියලා තුනක් තියෙනවා. simple present, simple past, simple future. ඊට පස්සේ continuous tenses කියලා තුනක් තියෙනවා. present continuous, past continuous සහ future continuous. ඊට පස්සේ perfect tenses කියලා තුනක් තියෙනවා. present perfect, past perfect සහ future perfect. එතකොට එතන 9යි. තව තුනක් තියෙනවා perfect continuous tenses කියලා. ඒ කියන්නේ present perfect continuous, past perfect continuous සහ future perfect continuous. ඔහොම තමයි active voice වල tenses 12 හැදෙන්නේ. ඔයගලන්ට පළවෙනි tense එක විදිහට අපි ඉගෙන ගන්න යන්නේ සරලම tenses වල සතියේ සරලම ආකාරය simple present tense. මම ඒකට යන්න කලින් මේ tenses ගැන ඔයගලන්ට පොඩි හැඳින්වීමක් දෙන්න. බලන්න මෙන්න මේ වාක්‍ය දෙක දිහා එකක් තමයි මම ගෙදර ගියා අනිත් එක මම ගෙදර යනවා. එතකොට ඔය sentences දෙක සිංහලෙන් ඔයගලන්ට අහුනහම ඔයගලන්ට මොකක්ද හිතුනේ? එකක තේරුම ගිහිල්ලා ඉවරයි කියන එක. අනිත් එකේ තේරුම මේ මොහොතේ යනවායි කියන එක. එතකොට ඔතන ඔයාට කාලය පිළිබඳ අදහස ඔළුවට ආවේ ඔය සිංහල sentences දෙකේ මොන කොටසේ වෙනස්කමක් හින්දාද? ක්‍රියාපදයේ වෙනස්කමක් හින්දානේ. ගියා කියන එකයි යනවා කියන එකයි. ඒ දෙක විතරයි ඔය sentences දෙකේ වෙනස් වෙන්නේ. මම ගෙදර කියන දෙක සමානයි. එතකොට මේ ක්‍රියාපදයේ පොඩි වෙනසක් හින්දා ඔයාට කාලය පිළිබඳ වෙනස් තේරුමක් ආවා මේ sentences දෙක එකිනෙකට සාපේක්ෂව. එතකොට ඉංග්‍රීසි භාෂාවේ අපේ වාසනාවකට එහෙම තමයි. අපිට ඉංග්‍රීසි භාෂාවේ මේ කාලය පිළිබඳ හඳවන්නේ මේ tense එකෙන් කියන කාලය පිළිබඳ හඳවන්නේ මෙන්න මේ verb එකේ වෙනස්කම් මත. එතකොට කාලය හැඟවෙන්නේ verb එක වෙනස් වෙලා. එතකොට ඒකේ තියෙන සරලම verb එකේ තියෙන සරලම ආකාරය තමයි අපි මුලින් ඉගෙන ගන්න. ඒක තමයි simple present tense. You clean the floor daily. එතකොට මේක subject එක you, verb එක clean, object එක the floor, adverb එක විදිහට අවසානයේ දෙන්න පුළුවන්. ඒක තමයි daily කියන adverb එක. එතකොට අපි දැන් subject එකට අනුව තමයි verb එක කියන්නේ. මේ simple present එකේදී මේ verb එකේ තියෙන මූලිකම ආකාරය basic form එක base form of the verb එක තමයි යෙදෙන්නේ. ඒක තමයි නිකන් සරලවම verb එක. clean, go, wash, play, eat, drink ඒ වගේ එක. මේ verb එකක් ගත්තොත් එහෙම verb එක subject එකත් එක්ක agree වෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ verb එක subject එකට එකඟ වෙන්න ඕනේ. verb එක subject එකට එකඟ වෙන්න ඕන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි subject එකේ person එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ person කියන්නේ you කියන්නේ second person, I කියන්නේ first person, he she කියන්නේ third person කියලා මෙන්න මේ වෙනසක් තියෙනවා. මේ person කියන වෙනසට අනුව verb එක වෙනස් වෙනවා. ඒක ආකාරය. ඊට පස්සේ දෙවෙනි ආකාරය තමයි singular plural අනුව verb එක වෙනස් වෙනවා. හරි. අපි දැන් බලමු subject එක අනුව කොහොමද verb එක වෙනස් වෙන්නේ කියලා simple present tense එකේ. එතකොට I නම් base form එක වෙනස් වෙන්නේ නැහැ. base form එකමයි එහෙමම තියෙන්නේ. I clean. I කියන්නේ මම. මම වගේ ගොඩක් නම් අපි. we clean ම තමයි. ඊට පස්සේ you කියන්නේ ඔබ. ඒක වචන. ඔබ නම් you clean ම තමයි. ඊට පස්සේ ඔබලා කිව්වත් අපි කියන්නේ you කියලා. එතකොට you කියලා කිව්වත් clean ම තමයි. ඊට පස්සේ වෙනස් වෙන්නේ උතන third person වලදී කියන්නේ he she it කියන තුනේ. ඒ කියන්නේ he නම් cleans.
සමන් නම් cleans. එතකොට she cleans, it cleans. ඔය තුන ඔය මම රතු පාටින් දෙන්නා තියෙන කරු දාලා ඒක හොඳට මතක තියාගන්න ඕනේ මේ simple present tense එක. ඇය වගේ අය ගොඩක් නම් ඒ කියන්නේ සීතා කියන්නේ ගැහණු නම. සීතා වගේ අය ගොඩක් නම් ඔවුන් කියලා අපි කියන්නේ. ඔවුන් කියලා කිව්වොත් they clean. හරි. අපි දැන් මේ simple present tense එකේ users ගැන බලමු. ඇත්තටම මේ simple present tense එක simple past tense, simple future කියන්නේ simple කියන නම තියෙන tenses තුනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා continuous කියන නම තියෙනවා. present continuous, past continuous, future continuous. මේ simple කියන මේ continuous කියන මේ නම් වලින් ඕගලන්ට මේකේ මේ tenses වල භාවිතය ගැන කිසිම idea එකක් ගන්න බෑ. මේ tenses එකිනෙකට වෙනස් වූ භාවිතයන් තියෙනවා. හැබැයි මේ tense එකේ නමින් ඕගලන්ට idea එක ගන්න පුළුවන් structure එක සම්බන්ධව. මොකද්ද? simple present tense කිව්වහම ඒකේ verb එක simple ම ආකාරයෙන් හැදෙලා තියෙනවා. ඊට පස්සේ simple past කිව්වහම ඒකේ verb එක past verb එකක් හැබැයි simple ම ආකාරයෙන්. past verb එක විදිහට තමයි ඒක හැදෙන්නේ. future කිව්වහම එතන පොඩ්ඩක් වෙනස් වෙනවා helping verb එකක් එනවා. continuous tenses වල present past future කියලා තියෙනවා. ඒකෙදි continuous කියලා කිව්වහම idea එකක් ගන්න ඕනේ verb එකට ing එකතු වෙනවයි කියන්නේ. හැබැයි එහෙම උණයි කියලා මේ tenses වල නමින් ඔයගලන්ට මේ tense එකේ usage එක මතක තියාගන්න බෑ. මේ tenses වල usage එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එතකොට simple present tense එක අපි භාවිතා කරනවා eternal truths සහ scientific facts කියන්නේ. ඒ කියන්නේ සදාතනික සත්‍යයන් සහ විද්‍යාත්මක දේවල් කියන අපි භාවිතා කරනවා. එකක් තමයි sun rises in the east. හිරු නැගෙනහිරින් පායනවා. එතකොට sun එක rise කියන්නේ පායනවා. rises කියලා වෙන්න ඕනේ. මොකද ඒක it එකක් හින්දා. sun rises in the east. හිර නැගෙනහිරින් පායනවා. ඊට පස්සේ water boils at 100 degrees Celsius. ඒකේ තේරුම වතුර නටන්නේ සෙල්සියස් අංශයක 100 දී. එතකොට මේ වගේ විද්‍යාත්මක දේවල් සදාතනික සත්‍යයන් කියන්නේ අපි simple present tense භාවිත කරනවා. ආයිත් simple present tense භාවිතා වෙනවා. අපි එදිනෙදා පුරුදු පරිදි කරන දේවල් කියන්නේ. උදාහරණයක් විදිහට I wake up every day at 5 am. ඊට පස්සේ ඊට අමතරව තුන්වෙනි usage එක simple present tense භාවිතා කරනවා නැවත වෙන දෙයක් කියන. අපි මෙතනදී adverbs විදිහට අර අගට දාන මේ වචන තියෙන ඒවා විදිහට අපි භාවිතා කරනවා every week, every weekend, every month, every day. එහෙම නැත්නම් always, often, sometimes, frequently මෙන්න මේ වගේ වචන. එතකොට මම උදාහරණයක් ගත්තොත් my mother visits my grandmother every weekend. ඒක every weekend දැම්මම ඔයාලට තේරෙනවා හැම සතියන්තිකම මේක වෙන දෙයක්. ඒකෙන් කියවෙන්නේ නැවත වෙන දෙයක්. ඉතින් මේව තමයි simple present tense වල භාවිතාව. හරි. අපි දැන් බලමු negative sentence එක හැදෙන විදිහ. මම ඔයගලන්ට මම කියවනේ රටා කියනවා කියලා මේ ග්‍රැමර් ඇතුලේ දැන් මම මේ රටා පෙන්වන්න හදන්නේ. දැන් හොඳට බලාගන්න මේ simple present tense කිව්වත් simple past tense කිව්වා අනිත් හැම ටෙන්ස් එකකම උනා ඇත්තටම verb එක ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක තමයි එකක් helping verb එක අනිත් එක ඉතුරු ටික. අපි rest කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවේ verb එක විදිහට ගත්තොත් විවේකයෙන් ඉන්නවා. හැබැයි rest කියන noun එකක් තියෙනවා. ඒකේ තේරුම ඉතුරු ටික කියන එක. එතකොට මම ඔයගලන්ගේ පහසුවට මේ verb එකේ කොටස් දෙක පෙන්නද්දී helping verb එකයි අනිත් එකට rest කියලා දාන්න. හැබැයි ඒ අනිත් කොටසට කියන නම් තියෙනවා. අපි ඒවා දාලා මෙතන සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. බලන්න clean කියන verb එක. මේ clean කියන verb එක කොටස් දෙකකින් හැදිලා තියෙනවා. එකක් do අනිත් එක clean.
simple present tense එකේදී verb එකක් ගත්තොත් ඒ හැම verb එකක් ඇතුළෙම ඔයගොල්ලෝ හිතා ගන්න මතක තියාගන්න. ඒ base form එක. ඊට අමතරව do කියලා කොටසක් තියෙනවා කියලා. මේක හොඳට මතක තියාගන්න. මේක මතක තියාගන්න ඕන තව කරුණක්. එතකොට මේක තමයි rest. මේක තමයි helping verb. මතක තියාගන්න හැම ටෙන්ස් එකකදීම නෙගටිව් සෙන්ටෙන්ස් එක හදද්දී මෙන්න මේ helping verb එක ගාවට තමයි helping verb එකේ එහා පැත්තට තමයි not කියන කැලේ එකතු කරන්නේ. not එකෙන් කියවෙන්නේ නෙගටිව් අර්ථය නැතේ අර්ථය. මෙන්න මෙහෙම not කියන කැලේ එකතු වෙනවා. දැන් බලන්න මේක කියලා. You do not clean the floor daily. You do not clean the floor daily කියන්නේ ඔබ හැමදාම පොළව සුද්ධ කරන්නේ නැහැ කියන එක. මේ helping verb එකයි rest කියන එකට මට ඕගොල්ලෝ පොඩ්ඩක් අවසර දෙන්න helping verb එකට VH කියලා යොදා ගන්න. rest verb එකට VR කියලා යොදා ගන්න. මේක අපි පස්සේ මේවල රටා බලලා අපි මේව ඉගෙන ගන්නදී නිකන් සමීකරණයක් වගේ ඔයගලන්ට පෙනෙයි. හැබැයි දැන් ඔයගොල්ලෝ දන්නවා එහෙම නෙවෙයි ඒක එහෙමයි කියලා මේ සංකීර්ණ කරගන්න එපා. මේක VH කියලා කියන්නේ අපේ පහසුවටම helping verb එක. VR කියන්නේ අපේ පහසුවටම rest. ඉතුරුයි. දැන් අපි බලුවා negative sentence එක. දැන් අපි බලමු මේකේ positive question එක හදන විදිහ. You clean the floor daily. එහෙම නැත්නම් you do clean the floor daily. ඇත්තටම මම මෙහෙම මේ simple present tense එකේ verb එකක් ඇතුලේ helping verb එකයි තව rest කියන කොටසකුයි තියෙනවායි කියන එක මගේ හිතුමනාපෙට කියන එකක් නෙවෙයි මම හිතලා කියන එකක් නෙවෙයි මේක ඇත්තටම emphasize කරද්දී එමන හරි දෙයක් උඩුක්කලා පෙන්වන්න ඕන විට අපි භාවිතා කරන එකක් තමයි උදාහරණයක් විදිහට කියන්න බලන්න ඔයාට ඔයාගේ තාත්තා කියනවා පුතා why don't you brush your teeth at night as well පුතා ඇයි ඔයාගේ දත් රැටත් මදින්නේ නැත්තේ හැබැයි ඔයා ඇත්තටම දත් මදිනවා එතකොට ඔයාට අර පොඩ්ඩක් තරහ යනවනේ එතකොට ඔයාට ටිකක් ඒත්තු ගන්නලා කියන්න ඕන වෙනවා තාත්තේ මම හැමදාම රැට දත් මදිනවා එතකොට ඒක කියන්නේ කොහොමද ඒක කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ simple present tense එකෙන්ම තමයි. ඒක එතකොට මෙන්න මේ do එකයි base form එකයි වෙන් කරලා කඩලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි පුතා කියන්නේ. Daddy, father, I do brush my teeth in the night as well. මම රාටත් දත් මදිනවා තාත්තේ කියලා කියනවා. එතකොට ඇත්තටම මේ simple present එක verb එක ඇතුලේ කොටස් දෙක තියෙනවා. ඒක මෙහෙම ඒත්තු ගන්නන්න ඕනේ නැති අවස්ථාවේදී අපි do clean කියලා කියන්නේ නැහැ clean කියලා විතරයි කියන්නේ. හැබැයි අපි questions හදද්දී ඒක එළියට ගන්නවා. ඒක තමයි මම දැන් මේ කරන්නේ. question එක හදද්දී මොකද්ද වෙන්නේ? මෙන්න මේ helping verb එක ඉස්සරහට යනවා මෙන්න මේ විදිහට. එහෙම වුණාම එන්නේ මොකද්ද? do you clean ඔයා හැමදාම පොළව සුද්ධ කරනවද කියලා තමයි ඒ අහන්නේ. මේවා මෙහෙම do එක විතරක් ඉස්සරහට ගත්තාම හැදෙන question එකට answer එක yes no අර්ථයෙන් එන answer එක. එහෙම තමයි එන්නේ. එතනට වෙන දිග මොන හරි answer එකක් එන්න ඕන නම් ඔයාට මේ question එකේම මුලටම question word එකක් දාගන්න වෙනවා. මම උදාහරණයක් විදිහට කියමු. ඔයා හැමදාම මොනවද සුද්ධ කරන්නේ කියලා අහුවොත් එහෙම මෙන්න මේ flow කියන කෑල්ල answer එක විදිහට අරගෙන අහන්න පුළුවන් what do you clean daily කියලා. එතකොට what do you clean daily කියලා කිව්වොත් එහෙම ඔයා හැමදාම මොකද්ද සුද්ධ කරන්නේ කියන එක තමයි අහන්නේ. ඉතින් ඒ වගේ keywords භාවිතා කරත් ඒකේ ඉන්නේ sentence මේ do එකට මුලට. හරි. අපි දැන් බලුවා කොහොමද positive question එක හදන්නේ කියලා. ඒකෙදි මොකක්ද වෙන්නේ කියලා හොඳට ඔළුවේ තියාගන්න. මේ
helping verb එක rest verb එක නෙවෙයි helping verb එක ඉස්සරහට එනවා. මේක හැම ටෙන්ස් එකකම සිද්ධ වෙනවා. අන්න ඒකයි ඔයාලට මේක හොඳට ඔළුවේ තියාගත්තොත් ඔයාලට හැම ටෙන්ස් එකක්ම ඔයාටම හදන්න පුළුවන් මම උගන්වන්න කලින්. අපි දැන් නෙගටිව් ක්වෙස්චන් එක හදන්න හැටි බලමු. හරි. දැන් නෙගටිව් සෙන්ටෙන්ස් එක තමයි අපි දැන් තමයි දන්නවා you do not clean the floor daily. එතකොට අපි දැන් බලමු මේකෙන් නෙගටිව් ක්වෙස්චන් එක කොහොමද හදන්නේ කියලා. ඒකෙදි වෙන්නේ මේ helping verb එක do කියන එක ඉස්සරහට ගන්න එක තමයි. ඉස්සරහට අරගෙන ඉතුරු ටික හැමම ලියනවා. ඔන්න බලන්න. Do you not clean the floor daily? දැන් බලන්න do එක විතරක් ඉස්සරහට ගත්තා. not එක එහෙමම ඉතුරු කරා. අද අපේ verb එකේ කොටස් තුන තමයි මෙන්න මේ තුන. මේ කොටස් තුනම verb එකනේ. do එක helping verb එක අපි ඒක ඉස්සරහට not දාගත්ත negative sentence එක හදන්න ඕනේ හින්දා ඊට පස්සේ තියෙනවා clean. ඒකේ අපි do එක විතරයි ඉස්සරහට ගත්තේ. positive question එක හදද්දී වගේම තමයි. Do you not clean the floor daily? ඔයා හැමදාම පොළොව සුද්ධ කරන්නේ නැද්ද කියලා අහනවා yes no answer කියන question. මේකෙදි මට තව එකක් කියන්න ඕනේ contracted form තියෙනවනේ. do not කියන එක don't කියලා ලියන්න පුළුවන්. negative sentence එකක් ලියන්න පුළුවන් you don't clean the floor daily. ඒ වගේම negative question එක හැදුවොත් එහෙම do not එක එකට එකතු කරලා එතකොට මෙන්න මේ do not කියන එකම දෙකම එකතු වෙලා don't හැදිලා අන්නේ don't එකම ඒ don't කියන contracted මුළු form එකම යනවා ඉස්සරහට. එතකොට එන්නේ එතකොට එන්නේ don't you clean the floor daily කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා simple present tense එකේ positive sentence එක, positive statement එක, negative statement එක, positive question එක, negative question එක හදන හැටි. ඕකෙදි ඒව හැදෙද්දි මොකක්ද ඉස්සරහට ආවේ helping verbs. helping verb එකට not එකතු වුණා negative එකේදී. positive question එක හැදෙද්දි helping verb එක ඉස්සරහට ආවා. negative question එක හැදෙද්දි helping verb එක ඉස්සරහට එනවා. එහෙම නැත්නම් contracted form එක විදිහට don't කියන එකම මුළු කොටසම ඉස්සරහට. ඉතින් ඕක හැම sentence එකකම පොදුයි. ඔය helping verb rest of the verb එකේ වෙනස් වෙන කතන්දරي ඕක හැම sentence හැම tense එකකටම පොදුයි. ඉතින් අපිට දැන් ඉස්සරහට ඉතුරු tenses ටික ඉගෙන ගද්දි ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. තව එකක්. මේ do ඒ කියන්නේ I you D you they කියන ඒ subjects තියෙද්දි තමයි මේ clean කියන විදිහට ආවේ. cleans කියලා આવුත් එහෙම verb එක. එතකොට එතනදී helping verb එක do නෙවෙයි. does. මෙන්න මේ බලන්න. He cleans the floor කියලා ගත්තොත් එහෙම. මේ clean කියන එක හැදිලා තියෙන කොටස් දෙක does plus clean. මෙන්න මේ s එක ආවහම ඒක do නෙවෙයි does වෙනවයි කියලා මතක තියාගන්න. does plus clean. අපි දැන් මේක මේ chart එකේ දාමු. මේ chart එක අපි හදන එකේ තේරුම තමයි ඔයගලන්ට හැම tense එකකදීම මේ වෙනස්කම ඕගලන්ටම තේරිලා ඕගලන්ට කණියෙන් මම කියන කලින් positive question negative questions හදන්න පුළුවන්. මම ඔයගලන්ට ඒක කරන්න හැටි කියලා දෙන්නම්. negative sentence එකේදී මොකද වෙන්නේ? subject එක තියෙනවා. we help helping verb එක තියෙනවා. අන්න ඒකට not එක එකතු කරා නේද?
ඒකට not එක එකතු කරා. ඊට පස්සේ තියෙනවා rest of the verb be rest. ඊට පස්සේ object එක තියෙනවා. object එක ලියන්න ඕනේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට negative sentence එක හැදුවා. ඊට පස්සේ positive question එක. positive question එකේ හැදෙද්දි මොකද උනේ? subject එක තිබ්බා. we help. we rest of the verb object එක තිබ්බා. නිකන් sentence එකේදී මෙන්න මේ VH එක subject එකේ ඉස්සරහට ආවා. ඔන්න ඕකනින්නේ. එතකොට අපි question එක මේ තියෙන positive sentence එක අපි එකකින් question එක හැදෙද්දි මොකද උනේ? we help plus subject plus we rest plus object එක ඇවිල්ලා question එක හැදුවා. ඊට පස්සේ negative question එක හැදෙද්දි මොකද උනේ? කොටස් දෙකකට හැදුනා. එකක් තමයි we help එක ඉස්සරහට ගත්තා not එක ඉතුරු කරලා. එතකොට මොකක්ද උනේ? we help plus subject plus not එක මෙතන ඉතුරු වුණා. plus rest of the verb එක ඉතුරු ටික. we are ඊට පස්සේ object එක තිබුණා question mark ආව. එතකොට මේක contracted form එකේදී මොකද උනේ? contract වෙලාම not එකයි VH එකයි contract වෙලාම ඉස්සරහට ආවා. එතකොට අපි ඒක උදාහරණයක් කියලා බලමු. අපි මේකේ උදාහරණයක් විදිහට වෙන sentence එකක් ගමු. ඒක Saman plays cricket. Saman plays cricket කියන sentence එක පොඩ්ඩක් බලන්න. මේ sentence එකේ තේරුම Saman cricket ගහනවා. අපිට දැන් සිංහලෙන් අහුනොත් එහෙම Saman cricket ගහනවායි කියලා ඉංග්‍රීසි පොඩ්ඩකට අමතක කරන් Saman cricket ගහනවායි කියලා අපිට අහුනොත් අපිට ඒකෙන් ඇඟ වෙන්නේ Saman මේ මොහොතේ cricket ගහනවායි කියලානේ. අපි ඒකට he plays cricket කියලා කිව්වොත් එහෙම ඒක වැරදි. මොකද එතනදී ඇඟ වෙන්න ඕන Saman මේ මොහොතේ cricket ගහනවායි කියලා. එතකොට ඒකට simple present tense එක නෙවෙයි. එතකොට ඒකට continuous sentence එකකට යන්න වෙනවා he is playing cricket කියලා. එතකොට Saman cricket ගහනවායි කියන එක අපිට continuous tense එකෙන් තමයි ඉංග්‍රීසි භාෂාවේ කියන්නේ. හැබැයි අපි simple present tense එකේදී Saman cricket ගහනවායි කියලා විතරක් කියන්න බෑ. අපි මොකද simple present tense එක භාවිතා කරන්නේ එදිනෙදා පොදු පරිදි cricket ගහනවද? නැත්නම් නැවත නැවත cricket ගහනවද? ඒ වගේ කතියක්. එතකොට අපි කියන්න ඕනේ එක්ක Saman plays cricket daily නැත්නම් Saman plays cricket every weekend කියලා. දැන් බලන්න මේකේ positive sentence එක හදන්න මේ විදිහට මේක හිතලා ඕගලම හදන්න මම ලියන්න කලින්. ඕගලම හදලා ඕගලන්ගෙම කටින් මේ වෙලාවේ શબ્ද කරලා පිට කරන්න. ඕගොල්ලෝ මේ වීඩියෝ එක අහන් ඉන්න වෙලාවේ. ඊට පස්සේ ඕගලන්ම positive question එක හදන්න. මේ විදිහට මේක මේ යට තමයි question එක තියෙන උඩ sentence එකෙන් question එක හැදෙන හැටි තමයි මම මේ පෙන්නලා දෙන්නේ. ඕගොල්ලෝම શબ્ද කරලා කියන්න මේ මොකටද. එතකොට තමයි ඒක මතකෙට යන්නේ. ඊට පස්සේ negative question එකත් ඕගොල්ලෝ මේ මොහොතේම හදන්න මේකට. හරි good. දැන් අපි බලමු answers. හරි answers ටික මේ විදිහට එන්නේ. Saman plays cricket daily. plays කියන එක අපිට තියෙන dash එකයි play එකයි. එතකොට not එක දානවා dash එකට. Saman does not play cricket. මොකද මතක තියාගන්න plays එක ඇතුලේ තියෙන dash එකයි play එකයි මිසක් dash එකයි plays එකයි නෙමෙයි. dash එකයි play එක. මෙතන තියෙන dash එක s එක ඉස්සරහට ගත්ත ඊට පස්සේ s එක නැහැ. play. Saman does not play cricket daily. negative. ඊට පස්සේ බලන්න positive question එක. Does Saman play cricket daily? Negative question එක බලන්න. Does Saman not play cricket daily? ඊට පස්සේ contracted form එක doesn't Saman play cricket daily? හරි. අපි දැන් simple present tense ඉවරයි. අපි දැන් simple past tense එකට යමු. You cleaned the floor yesterday. මෙතන බලන්න මොකද්ද වෙනස් වෙන්නේ? verb එක
බේස් ෆෝම් එකට ed ආවා. ටෙන්සර්ස් වල verb එකේ මේ වෙනස් වෙන කෑලි ಜಾති හතරක් තියෙනවා. එකක් තමයි ওই බේස් ෆෝම් කියන එක. අපි දන්න සරලම ආකාරය. ඊට පස්සේ past ෆෝම් එක. ඒකට සමහර verbs වලට ed ඇවිල්ලා හැදෙනවා. ඒවට කියන්නේ regular verbs කියලා. සමහර verbs වලට ed හැර වෙන වෙන ආකාර වලින් වෙනස් වෙනවා. හරියට go එකේ go කියන verb එකේ past form එක went. ඊට පස්සේ eat කියන verb එකේ කනමයි කියන eat කියන verb එකේ past form එක ate. ඒ වගේ සමහර verbs වල past form එක base form එකට වෙනස්. ඒවට කියනවා irregular verbs. irregular කියන්නේ වෙනස් ආකාරي. regular නැහැ. ඒවා irregular verbs වල මේ past tense එක present verb එකෙන් වෙනස් වෙන. ඒ කියන්නේ base verb එකෙන් වෙනස් වෙන හැටි පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. ඒ සම්බන්ධව අපි ෆයිල් එකක් දාලා තියෙනවා අපේ Lexion Learning English Facebook page. දැන් මේ clean කියන verb එක ගත්තොත් මම කියවනේ තනියෙන් verb එක තිබ්බත් මේක ඇතුලේ හැංගිලා helping verb එකකුයි verb එකේ ඉතුරු ටිකයි තියෙනවා කියන්නේ. ඒ මෙන්න මෙහෙම. clean ඇතුලේ base verb එකට ed දැම්මම මේ ed එකෙන් past අතීත කාල මේ බවනේ ඇගෙන්නේ. එතකොට did කියන එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් කෑල්ල clean ම තමයි. clean ඇතුලේ මොකද තියෙන්නේ? helping verb එක did කියන්නේ dh එක helping verb එක. clean කියන්නේ be rest එක verb එකේ ඉතුරු ටික. verb වෙනස් වෙන හැටි subject එක අනුව මෙතන කියනවා. මේක හරි ලේසි. අර simple present tense එකේදී third person singular he she it වලට s එකක් දාන්න ඕන. මේකේ එහෙම නැහැ. හැම verb එකක්ම subject එකට පස්සේ past form එකෙන් දැම්මහම එකම past form එක තමයි තියෙන්නේ. ඔයගලන්ට තේරෙනවා ඒක මෙතන. එතකොට regular verbs වලදී නම් ed දානවා base form එකට. irregular verbs වල past form එක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. දැන් ඔයගලන්ට කලින් වගේ question positive question එක හදන්නේ මෙහෙම negative question එක හදන්නේ මෙහෙම කියව ගන්නන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ ගාව රටාව තියෙනවා. මම රටාව කියලා දීලා තියෙන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ටම පුළුවන් තනියෙන් මේ positive question මේ negative question ඔය ඔයගලන්ට තනියෙන්ම හදන්න. දැන් කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් මේක මතක තියාගන්න ඕනේ. මොකද්ද clean කියන එකේ helping verb එක did verb rest of the verb එකේ ඉතුරු ටික තමයි base form එක clean ම කියන ආකාරය. someone played cricket yesterday. ඒක තමයි ඔයගලන්ට මම දෙන positive sentence එක. දැන් ඔයගොල්ලෝ ඒකට අනුව negative positive question negative questions හදන්න යන්නේ. හරි. ඊට කලින් පොඩ්ඩක් ඉන්න මම ඔයගලන්ට මේක usage එක කියලා ඉන්නවා. simple past tense එක භාවිතා කරන්නේ අතීතයේ එක ගමනක් සිදු වෙච්ච ඒවා කියන්නේ. ඒ කියන්නේ දැන් බලන්න මේකේ තියෙන මම ඊයේ පොළව පිරිසිදු කළා. ඊයේ සිද්ධ වෙච්ච දෙයක් මේ. එතකොට ආට කියන්න පුළුවන් I cleaned the floor 2 days ago. He cleaned the floor 1 week ago, 1 month ago, 1 year ago. ඒ ඕන විදිහකට කියන්න පුළුවන්. එතකොට මේ ago කියන කෑල්ල මේ adverbs මේවා simple past tense එකේදී විතරයි භාවිතා වෙන්නේ. වෙන tenses වලදී භාවිතා වෙන්නේ simple past tense එකේදී ago භාවිතා වෙනවා. ඒක usage එක. අතීතයේ එක ගමනක් සිදු වෙච්ච දෙයක් කියන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මතකයි simple present tense එකේදී මම කියනවා නැවත නැවත සිදුවෙන දේවල් කියන්නේ. ඒ කියන්නේ I play cricket every weekend. ඒ කියන්නේ මම අතීතයේ හැම සතියෙකම ක්‍රිකට් ගහනවා. මම මේ සතියෙත් ක්‍රිකට් ගහනවා. මම නාගතේ සතියෙත් වල ක්‍රිකට් ගහනවා. දැන් ඕක අතීතයේ සිදු වෙලා නැවතුණා නම් අතීතයේ යම්කිසි කාලයක නැවත නැවත සිදු වෙලා යම්කිසි දෙයක් ඊට පස්සේ වර්තමානයේ වෙනකම් නැවතිලා තියෙනවා. එතකොට
අන්න ඒ බව අඟවන්නත් ඔයාලට සිම්පල් පාස්ට් ටෙන්ස් එක යොදන්න පුළුවන්. අතීතයේ නැවත නැවත සිදුවෙච්ච දෙයක් කියන්නේ. උදාහරණයක් වශයෙන් I played cricket every weekend. ඒකෙන් I played cricket every weekend. ඒකෙන් තේරෙන්නේ මම ඉස්සර හැම සතියන්තකම ක්‍රිකට් ගැහුවයි කියලා. ඊට පස්සේ මේ යම්කිසි කාලයකට පස්සේ ඒක නැවතිලා. වර්තමානයේ ක්‍රිකට් සතියන්තයේදී ක්‍රිකට් ගහන්නෙත් නැහැ, අනාගතයේදී ක්‍රිකට් ගහන්නෙත් නැහැ. ඒ යූසේජ් දෙක තමයි මේ සිම්පල් පාස්ට් ටෙන්ස් එකේ යූසේජ්. දැන් අපි අපේ ස්ට්‍රක්චර්ස් වලට යමු. දැන් මේක බලලා ඕගොල්ලොම කියන්න සිම්පල් පාස්ට් ටෙන්ස් එකේ නෙගටිව් සෙන්ටෙන්ස් එක. ඔයාම හිතලා මේක බලන්න. මේක උදාහරණයකට අරගන්න. ඔයාගෙම හිතින් හදන්න. මේක ඔළුවේ තියෙනවනම් මේක බලන්න දෙයක්වත් නැහැ. ඔයාගෙම හිතින් හදලා ඔයාම සද්දෙන් කියන්න. ඕනම් කොලේක ලියන්න. හරි. ඒක හදුවාම දෙවෙනියට පොසිටිව් ක්වෙස්චන් එක හදන්න. මේ තියෙන හෙල්පින් වර්බ් එක ඉස්සරහට ගත්තා. ඊටු ටික එහෙමම. ඊට පස්සේ දැන් ඔයාගේ හිතෙන්ම නෙගටිව් ක්වෙස්චන් එක හදන්න. හෙල්පින් වර්බ් එක ඉස්සරහට ගත්තා. not එක ඉතුරු කරා. ඊට පස්සේ contracted form එකක් හදන්න. helping verb එකට not එකතු කරලා ඒකම ඉස්සරහට එනවා. ඔයාටම හදන්න පුළුවන් නේද? මේක මෙන්න මේ රටාව අඳුනගත්තොත් එහෙම ටෙන්සර්ස් වල මහ දෙයක් නැහැ. හරි. දැන් අපි answers ටික බලමු. answers ටික තමයි මේවා. බලන්න. someone played cricket yesterday. ඔයගොල්ලෝ yesterday කියන කාලයක් දාන්න මට ඉඩමද හින්දා එතන දාන්න නැහැ. ඊට පස්සේ negative sentence එක. Someone did not play cricket yesterday. Positive question එක. Did someone play cricket yesterday? Negative question එක. Did someone not play cricket yesterday? Contracted form එක ඉස්සරහට ගත්තොත් didn't someone play cricket yesterday? මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොගෙම ලියපු ටික හරියට කියලා. එතකොට මෙන්න මෙතනදී පොඩ්ඩක් මතක තියාගන්න didn't කියන contracted form එකේදී n එකට පස්සේ apostrophe t apostrophe එක දාන තැන පොඩ්ඩක් බලන්න. මෙන්න මෙතන දෙන්නේ apostrophe. හරි. අපි එනවා ඊළඟ tense එකට එන්න. දැන් අපි බලමු simple future tense. simple future tense එකේ SVO එකට අපි example එකක් ගමු. He will clean the floor tomorrow. ඒ කියන්නේ ඔහු හෙට පොළව පිරිසිදු කරાવી. දැන් බලන්න verb එක මේ දෙකම තමයි verb එක. will එක තමයි helping verb එක. bh කියනවම දාන්න. rest of the verb එක base form එකක් තමයි තියෙන්නේ. will එකට පස්සේ base form එකම තමයි තියෙන්නේ. be rest. ඊට පස්සේ ඒකේ subject එක අනුව verb එක agree වෙන හැටි person and singular ද plural ද කියන එක. ඔක්කොම සමානයි. I එකට හා V එකට විතරක් දෙලට අමතරව shall දාන්න පුළුවන්. ඒ shall දාන එක statement වලදී නෙවෙයි දැන් කාලේ මේ contemporary English ඒ කියන්නේ වර්තමාන කාලයේදී භාවිතා වෙන English වලදී භාවිතා වෙන්නේ questions වලින් තමයි shall එක වැදගත් වෙන්නේ. ඒක මොකද කියලා මම ඔයාලට users වලදී කියන්නේ. හරි. දැන් අපි usage බලමු. He will clean the floor. කියලා කිව්ව he will clean the floor tomorrow කියලා කිව්වහම ඒකෙදි කියවෙන්නේ අනාගතයේදී සිදුවිය හැකි දෙයක්. ඔහු හෙට පොළව පිරිසිදු කරાવી. අපි මේකට ගොඩක් වෙලාවට I think he will clean the floor tomorrow. I guess he will clean the floor tomorrow. I am sure he will clean the floor tomorrow වගේ කොටස් එකතු කරලා කියන්නේ මොකද සිදුවිය හැකි බවක්, විය හැකි බවක් තියෙන හින්දා. නොවෙන්නත් පුළුවන්. මම හිතනවා මෙහෙම වේවි කියලා. I think he will clean the floor tomorrow. ඒක එක usage එකක් අනාගතයේ විය හැකි බව කරසී. ඊට පස්සේ ඔයා මේ මොහොතේ decide කරනවා යමක් කරන්න. මම කරන්නම් කියලා. ඒකෙන් වාගේ තේරෙන්නේ වාගේ volition එක. ඒ කියන්නේ ඔයාගේ willingness එක. ඔයා ඉදිරිපත් වෙනවා කරන්න. ඔයාගේ කැමැත්ත කියවෙනවා ඒකේ.
වගේ අදහස කියවෙන මේකේ. වගේ අදිෂ්ඨානය කියවෙන මේකේ. ඒකටත් මේ simple future tense එක භාවිතා කරනවා. I will clean the floor tomorrow කියලා කිව්වොත් එහෙම ඒක තේරුම මම හෙට පොළොව පිරිසිදු කරાવી කියලා නෙමෙයි. ඒකේ තේරුම මම හෙට පොළොව පිරිසිදු කරන්නම් කියලා එන්නේ. ඒ කියන්නේ මම මේ මොහොතේ තීරණය කරනවා අනාගතේ යමක් කරන්න. ඒක I එකයි V එකයිත් එක්ක තමයි ඒ තේරුම එන්නේ. කරන්නම් කියන එක. අනිත් ඒවත් එක්ක will දැම්මහම එන්නේ කරાવી කියන තේරුම. He will clean the floor tomorrow කියන්නේ ඔහු හෙට පොළොව පිරිසිදු කරાવી. I will clean the floor tomorrow කියන්නේ මම හෙට පොළොව පිරිසිදු කරන්නම්. මම හෙට පොළොව පිරිසිදු කරાવી වගේ එකක් කියන්නේ කොහොමද? ඒක කියන්නේ maybe වගේ එකක් අපි ඉස්සරහට දානවා. ඉතින් maybe වගේ adverb එකක් ඉස්සරහට දැම්මම maybe I will clean the floor tomorrow කියන්නේ හෙට සමහර විට මම හෙට පොළොව පිරිසිදු කරાવી. Someone will play cricket tomorrow. ඒක තමයි positive sentence එක. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මොනවද කොටස් දෙක දැන් මේ ස්ට්‍රක්චර්ස් බලලා ඒකට හදන්න. ඉස්සෙල්ලාම නෙගටිව් සෙන්ටෙන්ස් එක හදන්න. ඒක හදද්දී ඔයගලගේ හිතෙන් කියන්න. නැත්නම් කොලේක ලියන්න. නැත්නම් ශබ්ද කරලා කියන්න මේ වීඩියෝ එක බලද්දී. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක හදන්න. ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක හදන්න. හරි. දැන් නෙගටිව් ක්වෙස්චන් එකේ contracted form එක හදන්න. contracted form එක will එකයි not එකයි එකතු කරාම want. want කියලා තියෙනවා වෙන verb එකකුත් want කියන අදහස තියෙන verb එකක්. මේක නෙවෙයි මේ will එකයි not එකයි කියන helping verb එකයි not එකයි එකතු කරාම හැදෙන්නේ want තමයි. බලන්න spelling want. contracted form එකත් එක හදන්න negative question එක. good. හරි. දැන් අපි answers ටික බලමු. හරි. answers ටික මේවා තමයි. someone will play cricket tomorrow. ඒක තමයි අපි positive sentence එක. මේකේ negative sentence එක someone will not play cricket tomorrow. positive question එක will someone play cricket tomorrow. someone හෙට cricket ගහාවිද? ඒකේ negative question එක will someone not play cricket tomorrow. හෙට someone cricket ගහන එකක් නැද්ද? එහෙම නැත්නම් won't someone play cricket tomorrow. questions වලදී වැදගත් වෙනවා I එකට shall වෙන එකයි V එකට shall වෙන එක. shall වෙන අය වෙන තැන් වලට එන්නේ නැහැ I එකටයි V එකටයි එන්න පුළුවන්. එතකොට වැදගත්කම ඒකෙන් ඔයාලට කරන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. I will clean කියන්නේ මම සුද්ධ කරන්නම්. මම සුද්ධ කරන්නේ නැද කියලා අහන්නේ shall I clean. එතකොට මම තව උදාහරණයක් කියන්නම්. මම හෙට කොළඹ යන්නද? Shall I go to Colombo tomorrow? Shall I go to Colombo tomorrow? object එක වෙනකොට අපි to do phrase එකක් භාවිතා කළා. Shall I go to Colombo tomorrow? හරි. අපි දැන් continuous tenses වලට යමු. හරි. දැන් අපි බලමු present continuous tense එක. continuous කියන වචනය හෙද්දිම ඔයගොල්ලෝ මතක තියාගන්න verb එකට ing එනවා කියලා. ඊට පස්සේ present කියලා ඇහෙද්දි ඒකට helping verb එක විදිහට present be verb එකක් එනවා. is, am, are කියන be verb එකක් එනවා. එතකොට අනිත් continuous tenses වලදී දෙන්නයි. අපි ඒක ඒ tenses වලදී බලමු. දැන් අපි present continuous tense එකේ basic structure එක බලමු. මේ verb helping මේ verb rest. ඔක තමයි ස්ට්‍රක්චර් එක. he she වලට be verb එකට is එක ඇවිල්ලා තියෙනවා. second person වල you ඔබ කියලා එක්කෙනෙක් වුණත් are you ඔබ කියලා ගොඩක් වුණත් are. අන්න එතන පොඩ්ඩක් මතක තියාගන්න ඒක පැටලෙන්න පුළුවන්. usage වලදී පළවෙනි usage එක තමයි මේ මොහොතේ දෙන්න තියෙන දෙයක් කියන්නේ. she is cleaning the floor at the moment. නැත්නම් she is cleaning the floor now. I භාවිතා කරනවා පටන්ගෙන නමුත් අවසන් නොකළ දෙයක් කියන්නේ. උදාහරණයක් විදිහට ගන්න ඔයා මේ දවස්වල හැරි පොටර් පොත කියවනවා.
ඊට පස්සේ ඔයා දැන් ඒක ලයිබ්‍රරි එකෙන් අරගෙන කියවන්නේ. ඔයා ඉස්කෝලේ යනවා ඉස්කෝලේදී පොත ගෙනියන්නේ නැහැනේ. ඒක ඔයා ගෙදරදී තමයි කියවන්නේ. ඉස්කෝලේදී යාළුවෙක් අහනවා Hi Saman, what are you doing these days? ඔයා මේ දවස්වල මොකද කරන්නේ? එතකොට ඔයා කියනවා I am reading Harry Potter these days. මේ දවස්වල these days කියන්නේ මේ දවස්වල මම Harry Potter කියවනවා. ඔයා Harry Potter පොත කියවන්න පටන් අරගෙන නමුත් අවසන් කළා නැහැ. මේ මොහොතේ ඔයාගේ අතේ පොත නැහැ. ඒත් ඔයා කියන්නේ මේ present continuous tense එක භාවිතා කරලා තමයි පටන් ගෙන නමුත් අවසන් නොකර දෙන්නේ. දෙවෙනි usage එකත් එක්ක වැඩිපුර භාවිතා වෙන වචන තමයි these days, currently අන්න ඒ වගේ වචන. ඒවා adverbs. ඊට පස්සේ තුන්වෙනි usage එක මේකේ අපි අනාගතයේ සිදුවීමට දැනටම plan කරලා ඇති දෙයක් කියන්න භාවිතා කරනවා. පාඩක අපා I am going to buy a car next month. මම ඊළඟ මාසේ කාර් එකක් ගන්නයි යන්නේ. හරි. ඒව තමයි usage. දැන් ඔයා දන්නවා verb එකේ කොටස් දෙකයි helping rest of the verb එක verb ing form එක. ඔයාට positive sentence එක මම දෙන්නේ මේක. Someone is playing cricket now. දැන් ඔයා හදන්න negative sentence එක. ඔයාම කියන්න කටින් එක හදන්න. ඊට පස්සේ positive question එක හදන්න. දැන් negative question එක හදන්න. දැන් contracted form එකෙන් හදන්න. contracted form එකේදී negative එක is not එක එකතු වෙන වෙද්දී කියන්නේ isn't කියලා apostrophe එක n එකයි t එකයි අතර තියෙනවා. හරි. මේ ටික තමයි කරන්නේ. Someone is playing cricket now තමයි මම දෙන sentence එක. එතකොට negative sentence එක someone is not playing cricket now. Positive question එක is someone playing cricket now. Negative question එකේ extended form එකෙන් ගත්තොත් is someone not playing cricket now. Negative question එක contracted form එකෙන් ගත්තොත් isn't someone playing cricket now. හරි. අපි දැන් ඊළඟට past continuous tense එකට යමු. ඊළඟ tense එක past continuous tense එක subject verb object ගත්තොත් එහෙම she was cleaning the floor. එතකොට මේකේ verb එකේ කොටස් දෙකයි. was කියන්නේ be verb එක. ඒක helping verb එක. ඊට පස්සේ rest of the verb එක ඒක ing form. හරියට present continuous එකේදී වගේ. be verb එක තමයි වෙනස් වෙන්නේ. එතකොට මෙතනදී පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා මේක I was cleaning, we were cleaning. you එක්කෙනෙක් ඔබ you එක්කෙනෙක් වුණා you were cleaning, you ගොඩක් ඔබලා වුණා you were cleaning. ඔබලා කිව්වත් you, ඔබ කිව්වත් you. ඒ දෙකටම verb. singular වුණාම you was cleaning නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ he, she, it was cleaning, they were cleaning. මේකේ usage එකයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මම present continuous tense එක ගැන චුට්ටක් කියන්න. present continuous tense එක කියන්නේ දැන් මේක නෙවෙයි ඒක කලින් කරපු tense එක. ඒකෙදි අපි මොකද්ද කිව්වේ? මේ මොහොතේ වෙමින් තියෙන දෙයක් කියන්න තමයි present continuous tense එක භාවිතා කරන්නේ. එතනදී එතකොට මේ මොහොතේ වෙමින්. එතකොට මොකද්ද reference point එක? මේ action එක යම්කිසි මොහොතකට කලින් පටන් අරගෙන ඒ මොහොත කරහා ගිහිල්ලා අනාගතයේ යම්කිසි කාලයක් සිදු වෙලා නවතිනවා. එතකොට reference point එක අපි present continuous tense එකේදී අපිට reference point එකක් තිබ්බා. මොකද්ද මේ මොහොත? මේ මොහොතේ වෙමින් පවතින. දැන් අතීතයේ දැන් past continuous tense එකේදී අතීතයේ වෙමින් පවතින. එතකොට අතීත කාලයේදී වෙමින් පවතින දෙයක් කියන්නේ reference point එකක් ඕනේ. මොන මොහොතකට අතීතයේ මොන මොහොතකට සාපේක්ෂවද මේ action එක උනේ. ඒ කියන්නේ අතීතයේ යම්කිසි මොහොතකට කලින් පටන් අරගෙන ඒ මොහොත හරහා ඒ මොහොත ඉවර වෙනකන් සිද්ධ වුණා. එතකොට ඒකට උදාහරණයක් තමයි someone was playing cricket at 4 pm yesterday. දැන් උතන reference point එක තමයි 4 pm yesterday. එතකොට someone පැය දෙකක් ක්‍රිකට් ගෙවුවයි කියලා හිතන්න. someone කීයටද ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ? 3ට. 3ට ක්‍රිකට් ගහන්න පටන් අරගෙන 4 කියන වෙලාවත් හරහා 5 වෙනකන් ගහලා නැවැත්තුවා. someone දැන් ක්‍රිකට් ගහන්නේ නැහැ. someone 5න් පස්සේ ක්‍රිකට් ගෙහිවේ නැහැ ඊයේ. එතකොට අපේ දර්ශීය අතීතයේ reference point එක තමයි 4 pm yesterday. someone was playing cricket at 4 pm yesterday. එතකොට මෙතනදී අපි reference point එක විදිහට මේ වගේ time එකකට අමතරව අපිට යම්කිසි වෙන දෙයක් සිදුවීමක් ගන්න පුළුවන්. අපි එතකොට ඒක
මේ sentence එකට සම්බන්ධ කරන conjunction එකක් භාවිතා කරනවා. when කියලා කියන්නේ conjunction එකක්. ඒකේ තේරුම with. when his mother called. when his mother called කියන්නේ ඔහුගේ අම්මා කතා කළ විට. when his mother called. ඔහු CALLED. ඔහුගේ අම්මා කතා කළ විට ඔහු ක්‍රිකට් ගහමින් හිටියා. ඔහුගේ අම්මා කතා කරද්දී ඔහු ක්‍රිකට් ගහමින් හිටියා. එතකොට ඒක කොහොමද කියන්නේ? Someone was playing cricket when his mother called. Someone was playing cricket when his mother called. ඒකේ තේරුම සමන්ගේ අම්මා කතා කරද්දී සමන් ක්‍රිකට් ගහමින් හිටියා. ඉතින් ওই විදිහට තමයි reference point එකකට සාපේක්ෂව මේක භාවිතා කරන්න usage එක විතරයි. දැන් අපි බලමු positive sentence එක, negative sentence, positive question, negative questions හදන හැටි. හරි. ඊළඟ tense එක future continuous tense එක subject verb object බලමු. verb එකේ කොටස් තුනක් තියෙනවා. will be cleaning, will be doing, will be going, will be eating. ඒ විදිහට. මේකේ will be කියන්නේ helping verb එක. එතකොට ඒකේ මුල් පදයේ විතරක් VH ලෙස ගන්නවා. මම මේකයි rest කියන වචනේ භාවිතා කරන්නේ. කොටස් තුනක් පළවෙනි එක VH කියන ගන්නවා. ඊළඟ ටික rest of the verb. we rest. තේරුණාද? ඊට පස්සේ මේකේ subject verb agreement එක ටිකක් මතක තියාගන්න වෙනවා. will be clean. එහෙම මතක තියාගත්තාම ඒක හැම මේ pronoun එකටම පොදුයි. දැන් මේකේ භාවිතාව. අනාගතයේ යම් reference point එකකට සාපේක්ෂව වෙමින් තියෙන බව කියනවා. දැන් මම මෙහෙම කිව්වා ඔයාලට තේරෙනවා. මොකද කලින් tenses දෙකේ මම කියලා දුන්නානේ පැහැදිලි. Someone will be playing cricket this time tomorrow. This time tomorrow. හෙට මේ මොහොතේදී, හෙට මේ මොහොතේදී කියන්නේ හෙට මේ වෙලාවේදී. දැන් වෙලාව 4යි ඉතින් හෙට මේ වෙලාවේදී සමන් ක්‍රිකට් ගහමින් ඉඳීවි. ඒක එක යූසේජ් එකක්. අනාගතයේ රෙෆරන්ස් පොයින්ට් එකකට සාපේක්ෂව වෙමින් තියෙන දෙයක් කියලා. ඊට පස්සේ අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් කියන්න භාවිතා කරනවා. වෙන ප්‍රශ්නයක් නොවුනොත් මේ විදිහටම දේවල් ටික තිබුණොත් අනාගතයේ මේ දේ සිදු වෙවි කියන්නේ. I will be meeting someone tomorrow at 4 pm. නැත්නම් I will be meeting someone tomorrow. ඒකෙන් කියවෙන්නේ මේ දැන් තියෙන තත්වය ඒ විදිහටම පැවතුනොත් මම සමන්ව හෙට හම්බ වෙවි. මේකෙන් අවිනිශ්චිත බව කියවෙනවා. හැබැයි I think someone will meet him tomorrow කියනකට වඩා someone will be meeting him tomorrow කිව්වහම වෙන්න තියෙන chance එක වැඩි බවක් පෙන්වනවා. එතකොට මේක formal situation එකේදී offices වලදී භාවිතා වෙනවා. formal situation එකේදී he will be meeting someone tomorrow කියලා කිව්වහම I think he will meet someone tomorrow කියනකට වඩා වෙන්න බව ඇඟ වෙනවා. ඒක වෙන්න පුළුවන් බව වැඩි. වෙන්න පුළුවන් බව වැඩි විදිහට කියන්න future continuous tense එක භාවිතා කරනවා. අපි දැන් බලමු structures. මගේ positive sentence එක තමයි someone will be playing cricket this time tomorrow. හදන්න negative sentence එක. බලන්න verb H verb rest helping verb එක rest of the verb. මොකද්ද ගන්න කියලා බලන්න. මේකේ හදන්න positive question එක. ඉතින් කියන්නේ නැත්නම් පොතේ ලියන්නේ කොලේක ලියවලා වඩා හොඳයි. හදන්න negative question එක. හරි මේක තමයි answers. Positive question එක someone will be playing cricket this time tomorrow. Negative question එක ඊළඟ tenses තුන perfect tenses. ඒකේ පළවෙනි එක present perfect tense. ඒකේ subject verb object තියෙන්නේ verb එකේ දැන් perfect කිව්වහම has or have එනවා helping verb එක විදිහට. ඊට පස්සේ helping verb එකට පස්සේ එන verb කොටසට අපි කියනවා rest of the verb එකට අපි කියන්නේ past participle කියලා. එතකොට has or have she නම් has I නම් have ඒකට helping verb we help මේක we rest
මේ be rest එකට විශේෂ නමක් කියනවා past participle කියලා. ඒක පාඩම් කරගන්න ඕනේ හින්දා past participle වල පාඩම් කරගන්න ඕනේ හින්දා මම ඔයාලට නම ඉගෙනුවා. past participle we help එකයි past participle form එකයි තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ subject should agree with the verb in number and person. number කියන්නේ singular ද plural ද කියන එක අනුව subject එක verb එක්ක agree වෙන්න ඕන. person first person second person මේ තුනම third person ඒකෙන් agree වෙන්න ඕන. I නම් have clean have clean නෙවෙයි. B නම් have clean. You නම් have clean. You එක්කෙනෙක් උනත් have clean. You ගොඩක් උනත් have clean. He she it has clean. They have clean. usage එක තමයි මේකේ වෙලා තියෙන දෙයක් කියන්නේ. දැන් she has cleaned the floor කිව්වොත් එහෙම මේක තේරුම ඇය පොළව පිරිසිදු කරලා තියෙනවා. කරලා තියෙනවා කියන එක පිරිසිදු කරලා තියෙනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ලා තිබෙනවා කියන එක තමයි has cleaned කියන එකේ තේරුම. එතකොට I have cleaned කිව්වත් she has cleaned කිව්වත් කරලා තියෙනවා කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ she has cleaned the floor කියන verb අපි sentence එක ගත්තොත් එහෙම ඇය දැන් පොළව සුද්ධ කරලා ඉවරයි. දැන් පොළව තියෙනවා හරියට දිස්නේ ගහන කිසි වැලි කැටයක් නැතුව හරිම පිරිසිදු පොළවක් තියෙනවා. කරලා ඉවර වුණාම action එකක් ඒක කරලා ඉවර වෙච්ච ගමන්ම තමයි මේක කියන්නේ. ඒක කරලා ඉවර වෙච්ච ගමන් පොළව පිරිසිදුයි නේද? අන්න ඒ ඉෆෙක්ට් එකක් තියෙනවා. action එක past action එකක් මේ ළඟදී තමයි ඉවර වුනේ. එහෙම ඉවර වුණාට පස්සේ එතන ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් රිසල්ට් එකක් බලා ගන්න තියෙනවා. එහෙම තියෙද්දි අපිට මේ ටෙන්ස් එක භාවිතා කරන්න පුළුවන්. She has cleaned the floor. Look at the floor. It is very clean. පොළොව දිහා බලන්න ඒක හරි clean. So she has cleaned the floor. තව usage එකක් තමයි මේක යම්කිසි වෙලාව අරගෙන ඒ වෙලාව ඉවර වෙලා නැත්තම් ඒක ඒ වෙලාව ඇතුළතදී යමක් සිද්ධ වුණා නම් ඒක කියන්න භාවිතා වෙනවා. අපි උදාහරණයකට ගමු. නිවුස් පේපර් එක එනවනේ හැමදාම උදේට. එතකොට දැන් උදේට නිවුස් පේපර් එක ආවම දැන් දෙන්නේ කතා වෙනවයි කියලා හිතන්න. this morning කියන්නේ මේ උදෑසන. එතකොට මේ උදෑසන කියන ටයිම් එක පටන් ගන්නේ රෑ 12 පහුවෙච්ච ගමන් වෙලාව විතර අද දවල් 12 වෙනකම් මේ උදෑසන තමයි. එතකොට අද උදේ 11ට එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙන් අහනවා සමන් have you read the newspaper this morning? සමන් ඔයා අද උදේ newspaper එක කියවුවද? කියවලා තියෙනවද? එතකොට සමන් කියනවා yes I have read the newspaper this morning. I have read කියන එක දැන්නේ read කියන්නේ read read කියන එකේ past participle එක read කියලා කියවන්නේ. read කියන්නේ base form එක past form එක read past participle එක read. yes I have read the newspaper this morning. ඒ 11ට අහපු හින්දා තමයි එහෙම කියන්න පුළුවන්. හවස 2ට අහනවා. සමන් ඔයා අද උදේ newspaper එක කියවද කියලා හවස 2ට අහනවා. එතකොට අහන්නේ සමන් did you read the newspaper this morning? ඔයා අද උදේ newspaper එක කියවද? මොකද උදේ කියන කාලේ ඉවර වෙලා තමයි ඒක අහන්නේ. එතකොට දැන් දෙන්නම ඉන්නේ උදේ කියන කාලේ ඉවර වෙලා දවල් 2ට, හවස 2ට ඉන්නේ. එතකොට අනිත් එක නා උත්තර දෙන්නේ yes I read the newspaper this morning. ඒක කියන්නේ past tense. අපි මේ usage එකත් එක්ක භාවිතා වෙන වචන සෙට් එකක් තියෙනවා. ඒක තමයි yet, already, ever, never, this morning, this afternoon අන්න ඒ වගේ වචන. දැන් බලන්න අපි ඉස්සෙල් උදාහරණ this morning කියලා කිව්වහම මේ this morning කියන කාල සීමාව ඉවර වෙලා නැත්නම් අපි present perfect භාවිතා කරා. this morning කියන කාල සීමාව ඉවර වෙලා නම් අපි simple past tense එක තමයි භාවිතා කරන්නේ. ඒ වගේ අපිට ever කියන්නේ කවදා හරි. අපි ඔයා කවදා හරි ජපානයට ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා අපි යනවට අපි ගිහිල්ලා ඇවිල්ලා නම් ඒකට කියන්නේ then BEEN. B was were D. then කියලා තමයි ඒක spoken English වල શબ્ද කරන්නේ.
අපි ගිහිල්ලා එහෙ ඉන්නව නම් gone, ගිහිල්ලා මෙහෙට ඇවිල්ලා නම් been. එතකොට ඔයා කවදා හරි ජපානයට ගිහිල්ලා තියෙනවද? Have you ever been to Japan? එතකොට ඇයි ever කියන්නේ කවදා හරි. ඔයාගේ ජීවිත කාලය ඉවර වෙලා නැහැ. ඔයාගේ ජීවිත කාල සීමාව කවදා හරි ගිහිල්ලා තියෙනවද කියලා අහන්න. එතකොට ඒ අර්ථයෙන් ඔයාට present perfect එක භාවිතා කරන්න පුළුවන්. හරි. ඒක තමයි usage. දැන් දෙකක් කතා කරා. තුන්වෙනි usage එක ඔයාට කියන්න වෙන්නේ present perfect continuous tense එකේ usage එක කියලා ඉවරනට පස්සේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න තව usage එකක් තියෙනවා. හරි. අපි දැන් බලමු structure. අපි දැන් උත්තර ටික බලමු. උත්තර ටික මේවයි. Someone has played cricket එක තමයි මම දීපු sentence එක. Negative sentence එක someone has not played cricket. Positive question එක has someone played cricket. Negative question එක has someone not played cricket. එහෙම නැත්නම් hasn't someone played cricket. හරි. ඊළඟ tense එක තමයි past perfect tense එක. Subject verb object ගත්තහම verb එකේ කොටස් දෙකයි. had cleaned, had කියන්නේ have එකේ past tense එක. ඒකේ form එක තමයි අරගෙන තියෙන්නේ. ඒක helping verb එකක් had. clean කියන්නේ past participle එක. ඔක්කොම සමානයි. ඊට පස්සේ අපි බලමු usage. She had cleaned the floor when the visitors arrived. She had cleaned the floor when the visitors arrived. Action දෙකක් තියෙනවා. ඇය පොළව සුද්ධ කරන එකයි visitors ලා arrive කියන්නේ එනවා. visitors ලා පැමිණෙන එකයි. මොකද්ද මුලින් උනේ? ඇය පොළව සුද්ධ කරන එක. ඊට පස්සේ තමයි visitors ලා ආවේ. යාට කියන්න ඕන visitors ලා එද්දි පොළවේ ජලාව තිබුණ නැහැ කියලා. ඒක තමයි කියන්න ඕන. එතකොට ආයෙක කියන්නේ එක action එකක් මේ action එකට කලින් උණයි කියලා කියන්න එපා ඒක කියන්නේ. ඔයාට කියන්න ඕනේ පොළව සුද්ධ කරන කියන action එක visitors ලා එනවයි කියන action එකට කලින් උණයි කියලා. කලින් වෙච්ච එකට දානවා past perfect. ඊට පස්සේ වෙච්ච එකට දානවා simple past tense. මොකක්ද කියන්නේ? She had cleaned the floor when the visitors arrived. හරි. ඒක තමයි ඒ usage එක. අපි දැන් බලමු මේකේ sentences ටික. මම ඔයගලන්ට positive sentences sentence එක දෙනවා. Someone had played cricket. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙහෙම විතරක් තියෙන්නේ නැහැ මේ sentence එක. මෙතනට තව කොටසක් conjunction එකෙන් set වෙලා තියෙනවා. when කියන එකේ තේරුම විතර ඔයාලට කියන්න පුළුවන් someone had played cricket. someone cricket ගහලා තිබුණා when it rained. වහින කොට someone cricket ගහලා තිබුණා. someone cricket ගහලා ඉවරයි. someone ගහලා ඉවර වෙලා stadium එකට ගියාට පස්සේ තමයි දැස්සේ. someone had played cricket when it rained. someone had played cricket when it rained. good. දැන් ඔයාලට පුළුවන් ඒක තනියම කරන්න. දැන් බලන්න උත්තර. මේ ටික තමයි උත්තර. someone had not played cricket when it rained. Had someone played cricket when it rained? Had someone not played cricket when it rained? Hadn't someone played cricket when it rained? Someone cricket ගහලා තිබුණේ නැද්ද වහින විට? Hadn't someone played cricket when it rained? හරි. ඊළඟ tense එක තමයි future perfect tense එක. එතකොට ඒකේ verb එක කොහොමද වෙනස් වෙන්නේ? Will have cleaned. මේ තුනම verb එක තමයි. මෙතන will සහ have යන දෙකම helping verbs. එහෙම අවස්ථාවකදී අපි මුල්ම helping verb එක විතරක් ph ලෙස ගන්නවා. May we rest. මතක තියාගන්න future perfect tense එකේදී මේ have cleaned කියන කොටස් දෙකේ මේ have කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි subject verb agreement එක බලමු. I will have cleaned. We will have cleaned. You will have cleaned. She will have cleaned නෙවෙයි. She will have cleaned. අන්න ඒක හොඳට මතක තියාගන්න. She උණයි කියලා මෙතන has වෙන්නේ නැහැ. Future perfect tense එකේදී will have cleaned තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි දැන් මේක usage එක බලමු. අනාගතයේ යම්කිසි point එකක් වෙද්දී මේක කරලා ඉවරයි. අන්න ඒකනේ වෙන්න ඕනේ. ඔයගලන්ට තේරෙනවද? එතකොට මේ වෙලාව වෙද්දී කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ by 5 pm. by 5 pm කියන්නේ 5
හවස 5 වන විට මොකද්ද? Saman will have played cricket by 5 pm. හවස 5 වන විට Saman ක්‍රිකට් ගහලා තියෙවි. ඒක තමයි future perfect tense එක. අපි formal situation එක ගත්තොත් එහෙම they will have finished the project by next Saturday. ගමන Saturday වන විට ඒගොල්ලෝ project එක finish කරලා තියෙවි. අපි දැන් positive sentence එක මේක දැන් ඕගොල්ලෝ හදන්න negative sentence එක. දැන් අපි බලමු උත්තර. හරි උත්තර ටික මෙන්න මේවා. අපි දැන් ඊළඟට යනවා අන්තිම tenses තුනට. ඒවට කියන්නේ perfect continuous tenses. ඒකේ පළවෙනි එක present perfect continuous tense. ඊළඟ tense එක present perfect continuous tense. මේක වැදගත් tense එකක්. ඒක නිසා මේක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. subject verb object ගත්තොත් එහෙම She has been cleaning the floor for 2 hours. ඇය පැය දෙකක් තිස්සේ පොළව පිරිසිදු කරමින් ඉඳලා තියෙනවා. මේකේ helping verb එක has. මේක rest of the verb. මේක subject verb එක B1 එක. I have been cleaning, we have been cleaning, you have been cleaning, you එක්කෙනෙක් උනත් have been cleaning. You ගොඩක් උනත් ඔබලා උනත් have been cleaning. He, she, it දෙකටම has been cleaning. Have නෙවෙයි he, she, it ඒ තුනටම has been cleaning. They have been cleaning. මේ usage එක තමයි අතීතයේ යම් කිසි දෙයක් කරන්න පටන් අරගෙන මේ මොහොත වෙනනික කරමින් ඉඳලා තියෙනවා. අපි දන්නේ අනාගතේ වේගික නොවේ විතර කොයිලා අවස්ථාවක් මේ දන්නේ මේ මොහොත වෙනනික කරමින් ඉඳලා තියෙනවා. එතකොට මේකේදී අර continuous tenses වලට වඩා වෙනස්කම තමයි මේකේ මෙන්න මේ පැය ගණනක් තිස්සේ මේක කරමින් ඉඳලා තියෙන මේ වේලාව විශේෂයෙන් අංගවලට මේ tense එක භාවිත කරනවා. She has been cleaning the floor for 2 hours. She's so tired now. ඇයට ගොඩක් මහන්සි. Because she has been cleaning the floor for 2 hours. ඇය පැය දෙකක් තිස්සේ පොළව සුද්ධ කරමින් ඉඳලා තියෙනවා. Now I have been teaching their tenses for 1.5 hours. දැන් මම පැයකමාරක් තිස්සේ tenses ගන්න ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ අතීතයෙන් පටන් අරගෙන මේ මොහොතට වෙනටත් වෙලා තාමත් වෙන දෙයක් කියලා. අපි දැක්කා perfect present perfect tense එකේදී පළවෙනි usage එකේදී මේ වෙලාවේ result එක තියෙනවා අතීතයේ වෙලා. මේ වර්ග අතීතයේ වෙලා මේ වෙලාවේ result එක තියෙනවා. ඒ විදිහට කියන එකයි බලන්න. දැන් මේකෙදී අතීතයේ පටන් අරගෙන මේ මොහොත දක්වාම වෙනවා. මේ මොහොතේ දෙමින් කියන දේ කියන්නේ මේක භාවිතා කරනවා විශේෂයෙන්ම time එක හුවා දැක්වීමට. හරි verbs වල දෙකක් තියෙනවා. එකක් තමයි dynamic verbs and stative verbs. stative verbs කියන්නේ action එකක් හරියට පේන්නේ නැහැ. ඒ verb එකක් තමයි. හැබැයි action එක පේන්නේ නැහැ. හරියට සුවඳ බලනවා, හරියට දකින්නවා, හරියට අසනීපෙන් ඉන්නවා. ඒ වගේ වල action එක පේන්නේ නැහැ. හරියට තව මොනවා හරි හිතනවා. ඒකෙදි action එක හරියට පේන්නේ නැහැ. හැබැයි ලියනවා, යනවා, දුවනවා ඒවල action හොඳට පේනවා. action එක හොඳට පේන්නේ ඒවා dynamic verbs. action එක හරියට පේන්නේ නැති ඒවා stative verbs. අපි මේක ගැන තවදුරටත් ඉදිරියේදී පාඩමකින් කතා කරමු. අපි මේකෙදි භාවිතා කරන්නේ dynamic verbs විතරයි present perfect continuous tense එකේදී. එතකොට stative verbs වලට මොකද කරන්නේ? මේ අර්ථයෙන් මේ usage එකෙන්ම stative verbs භාවිතා කරන්න උනොත් ඒක අපිට දාන්න වෙන්නේ present perfect tense එක. මම ඔයගලන්ට කිව්වා නේද present perfect tense එක කියද්දි තව usage එකක් තියෙනවා. ඒක මම present perfect continuous tense එක උගන්වන්නද කියන්නා කියලා. ඒක තමයි මේක. ඒ කියන්නේ dynamic verbs නම් මෙතනදී භාවිතා කරනවා she has been cleaning the floor for 2 hours. ඊට පස්සේ stative verb එකක් නම් being ill. She has been ill for 2 days. ඇය දවස් දෙකක් තිස්සේ අසනීපෙන් ඉඳලා.
ඒක මේ මොහොතේදී ඇයට සනීප නැහැ. ඇය අපේ අසනීප පටන් ගත්ත දවස් දෙකකට කලින් ඇයට මේ මොහොතේදී සනීප නැහැ. අසනීපෙන් ඉන්නවා. be ill කියන එක ඩයිනමික් verb එකක් නෙමෙයි. ඉතින් ඒක usage එක. දැන් අපි බලමු structure positive sentence එක මේක. Someone has been playing cricket for 2 hours. එතකොට උත්තර ටික තමයි someone has not been playing cricket for 2 hours. Has someone been playing cricket for 2 hours? Has someone not been playing cricket for 2 hours? Hasn't someone been playing cricket for 2 hours? හරි. එහෙනම් අපි ඊළඟ tense එකට යමු. ඊළඟ tense එක past perfect continuous tense. හරි. ඊළඟ tense එක past perfect continuous tense. verb එකක් කොහොමද හඳලා තියෙන්නේ? had been cleaning. have එක වෙනුවට has එක වෙනුවට had එක ආවා. එච්චර. එතකොට subject verb agreement එක ඒ හැම එකටම සමානයි. she not had, we not had, you not had, you singular plural දෙකටම had, they had been cleaning, I had been cleaning. මේ විදිහට තමයි structure එක. එතකොට usage එක දැන් බලමු. අතීතයේ යම්කිසි point එකක වන විට යම්කිසි දෙයක් වමින් ඉඳලා තිබුණා. ඒ point එකෙදිත් ඒක වෙමින් තිබුණා. අන්න ඒක කියන්න භාවිතා වෙනවා. හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන්. ටීචර්ස්ලා දෙන්නෙක් ගමු. එක ටීචර් කෙනෙක් එක්ස්පීරියන්ස් එක වැඩි අනිත් ටීචර් කෙනාට වඩා. එතකොට ඒ ටීචර්ස්ලා දෙන්න එක ටීචර් කෙනෙක් උගන්වන්න ඉන්නවා ඉස්කෝලේක. එතකොට ඒ කියන්නේ යම්කිසි අවුරුදු ගානක් උගන්වන්න ඉන්නවා. යම්කිසි අවුරුද්දක අනිත් ටීචර් එනවා. දැන් එතකොට එක්ස්පීරියන්ස් එක වැඩි ටීචර් තමයි කලින් ඉඳලා උගන්වපු එකන. ඒ අතරතුර තව කෙනෙක් ආවා. දැන් ඔය එක්ස්පීරියන්ස් එක වැඩි ටීචර් රිටයර් වෙනවා කියන්නේ. එදාට කතාවක් පවත්වනවා. එදාට අර කවුරු කාට හරි කියන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක වැඩි ටීචර් තමයි මිස්ටර් සමන්. අලුතෙන් ආපු ටීචර් තමයි මිස්ටර් පෙරේරා. එතකොට ආට කියන්න පුළුවන් Mr. Saman had been teaching English for 10 years when Mr. Pereira arrived. එතකොට reference point එක තමයි Mr. Pereira ආපු එක. ඒකට එද්දි Mr. Saman අවුරුදු 10ක් තිස්සේ උගන්වමින් ඉඳලා තිබුණා. හරි. දැන් අපි structures බලමු. negative sentence එක මේක තමයි positive sentence එක මම ඔයගලන්ට දෙන්න. Someone had been playing cricket for 2 hours when his mother called. එතකොට පැය දෙකක් තිස්සේ කියන එක තමයි විශේෂයෙන්ම අඟවන්න ඕනේ එතන. ඒ පැය දෙකක් තිස්සේ ආ ක්‍රිකට් දහමින් ඉඳලා තිබ්බ අම්මා කතා කරද්දී. අම්මා කතා කරන වෙලාවෙදී එයා ක්‍රිකට් දහමින් තමයි. එතකොට ඔයාට අඟවන්න ඕනේ එයා ක්‍රිකට් දහමින් හිටියයි කියන එක නෙමෙයි. ඔයාට අඟවන්න ඕනේ පැය දෙකක් තිස්සේ ක්‍රිකට් දහමින් හිටියයි කියන එක. හරි. දැන් නෙගටිව් සෙන්ටෙන්ස් එක බලමු මේක. ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එකක් හදන්න. දැන් මම උත්තරට කියනවා negative sentence එක someone had not been playing cricket. Positive question එක had someone been playing cricket. Negative question එක had someone not been playing cricket. එහෙම නැත්නම් hadn't someone been playing cricket. හරි. අපි අන්තිම tense එකට යමු. හරි. last tense එක future perfect continuous tense. ඒකේ subject verb object බලුවොත් එහෙම verb එකට තියෙනවා කොටස් 4. will have been cleaning. will තමයි leader. මේ ඔක්කොම will. දැන් ඔයගලන්ට තේරෙනවා. බලන්න subject verb agreement එක හැම එකම සමානයි. I will have been cleaning, you will have been cleaning, he, she, it තුනම will have been cleaning, they will have been cleaning. හරි. usage එක අනාගතයේ යම්කිසි පොයින්ට් එකක් වන විට යම්කිසි දෙයක් වෙමින් තිබුණා කියන එක කියන්න ටයිම් එකට වැඩි බරක් දීලා ටයිම් එක හුවා දක්වනවා. ටයිම් එක හුවා දැක්වීම තමයි මේ ටෙන්ස් එකේදී ප්‍රධාන අරමුණ. I will have been teaching English for 20 years next July. ඊළඟ අවුරුද්දේ ජුලයි වෙද්දී මම අවුරුදු 20ක් තිස්සේ ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියේවි කියලා කියන්නේ ඒක භාවිතා කරනවා. හරි. ඒක තමයි ඒක යූසේජ් එක.
ඊට පස්සේ අපි බලමු මේකේ structure. Positive sentence, someone will have been playing එක. Negative sentence එක හදන්න. Positive question එක, negative question එක හදන්න. හරි. ඔයගොල්ලෝ වීඩියෝ එක හෝල්ඩ් කරලා, පෝස් කරලා ඒක හදන්න. දැන් මම උත්තර ටික කියනවා. Someone will not have been playing එක. Will someone have been playing එක. Won't someone have been playing එක. ඒ විදිහට තමයි එන්නේ. මේ sentence මේ tense එක වැඩිපුර භාවිතා කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ විදිහට තමයි tenses 12 තියෙන්නේ. අපි දැන් tenses 12 ඉගෙන ගත්තා. හරි. දැන් ඕගොල්ලන්ට තේරුණා නේද? මේ tenses එකිනෙකේ usage එක මේ මාතෘකාව කියවලා ගන්න බෑ කියලා. ඒකේ usage එක මාතෘකාව කියවලා ගන්න බෑ. ඒකේ usage එක මතක තියාගන්න ඕනේ. ඔයාලට මාතෘකාව කියවලා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි මේ verb එකේ තියෙන කොටස් ටික මාතෘකාව කියවලා ගන්න පුළුවන්. Simple present කිව්වහම base form. Simple past කිව්වහම past tense of the verb. ඊට පස්සේ simple future කරා කිව්වහම will එක plus base form. ඊට පස්සේ present continuous කිව්වහම verb ing ලා එනවා. ඒකට helping verb වෙන විදිහට ඒ tense එකට දාලා be verb එකක් එනවා. Present continuous is doing, past continuous was doing විතරක් නෙවෙයි තව තියෙනවා. ඊට පස්සේ future continuous will be doing. ඊට පස්සේ perfect tenses. Perfect කියපු ගමන්ම has done. Has plus past participle කියන form එක එනවා. He has gone to the market. ඒ වගේ. එතකොට past perfect එක had gone, future perfect will have gone. ඊට පස්සේ perfect continuous tenses අර have gone, have done කියන එකනේ perfect tenses වලට තිබුණේ. ඒ දෙක මෙතන තියෙනවා. have been. ඒ be කියන එකේ past participle එකයි been කියන්නේ. have been කියන දෙක තියෙනවා. එතකොට have එකයි past participle එකට පස්සේ verb ing එකක් ආවා. ඉතින් ওই විදිහට tenses ටික අපි active voice tenses ටික අපි පුරුදු වෙමු. ඕගොල්ලෝ අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක් තමයි අද හෙටම full step එකක් අරගෙන full step එකේ පරස් අතට හරවලා මේ structures ටික මෙහෙම ලියලා ඔයා කැමති sentence එකක් තෝරගන්න. කැමති sentence එකක් තෝරගෙන ඒක simple present, simple past, simple future, ඊට පස්සේ present continuous, past continuous, future continuous ඒ විදිහට කොළ කීපයක කොළ අමුණ හරි නැත්නම් කොළ පිටිපස්සේ හරි එක පිළිවෙලට මේ ටික ඔක්කොම ලියලා බගුවක් හදාගන්න. අන්න ඒක තමයි ඔයා O level A level විභාග වලට කලින් දවසේ රීකැප් කරගන්න ටක් ගාලා බලන්න chart එක. ඉතින් ඒක ඔයා අනිවාර්යෙන් හදාගන්න. ඊට පස්සේ මට ඔයගලන්ට තව කියන්න දෙයක් තියෙන්නේ අපේ මේ තව වීඩියෝස් අපි කරමු මේ ලෙසන් එක සම්බන්ධව මේ ග්‍රැමර් රටා ඔයගලන්ට කියලා දෙන්න. දැන් ඔයගොල්ලෝ දැක්කා ග්‍රැමර් රටා කියනවායි කියලා. ඉතින් ග්‍රැමර් කියන එක අමාරු විෂයක් නෙවෙයි. ඔයගලන්ට යම් කිසි බරක් දීලා ලොකු ඉෆෙක්ට් එකක් ලොකු ගේන් එකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඉතින් අපි ක්ලාසස් කරනවා grade 10 11 and spoken english ඒ වගේම O level seminars කරනවා. ඉතින් මේ සම්බන්ධව තොරතුරු ඔයගලන්ට දැනගන්න Lexian English Learning Institute අපේ FB page එකට යන්න. ඒකේ විස්තර ටික තියෙනවා classes තියෙන seminar එක තියෙන දවස්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.